නෝනා නෝනා ගෙදර කවුරුත් ඉන්නවද? මහත්තයා ගෙදර කවුද? ආං හාමිනේ කවුරු හරි කතා කරනවා වගේ නේද? හිඟන්නේක්ද කොහෙදෝ? කන්න එහෙම ඉල්ලුවොත් මොනවත් දෙනවා එහෙම නෙමෙයි ඕං හාමිනේ. අනේ පිස්සු දෙයි මේ කොහෙවත් යන හිඟන්නුන්ට කන්න දෙන්න. ඉන්නකෝ මම මොනවා හරි කියලා එලවලා දාලා එන්නම්. කවුද ළමයා තමුන්? මොකටද මෙහි ආවේ? අනේ නෝනා මගේ අම්මයි තාත්තයි නෑ. මං ගෙවල් වල හිඟමනේ ගිහිල්ලා ලැබෙන දෙයක් කාලා තමයි ජීවත් වෙන්නේ. අනේ හොඳටම බඩගිනි නෝනා මට කන්න දෙයක් දෙන්න පුළුවන්ද? ඉතින් ළමයා ඔය ළමයාගේ හතර හන්දි පණ තියනවානේ. ඉතින් ඔය ළමයාට රස්සාවක් කරලා හම්බ කරගත්තා නම් මොකෝ? මේම ගෙවල් ගානේ මිනිස්සුන්ට කරදර කරන්න එන්නේ නැතුව මං ගිහින් ගොඩක් කඩවල් වලින් ඇහුවා නෝනා මට රස්සාවල් දෙන්න පුළුවන්ද කියලා. ඒ වුණාට මං පොඩි නිසා කවුරුත් මට රස්සාවක් දෙන්න කැමති නෑ. අනේ ඉතින් අපි කියලත් මොනව කරන්නද කොල්ලෝ? අපිත් හරි අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ. ඔය ළමයට දෙන්න දෙයක් අපේ ගෙදරත් නෑ. අපිත් මේ තාම උදේට කාලවත් නෑ. කමක් නෑ නෝනා මං යන්නම්. නෝනලා මං හින්දා කරදර වෙන්න ඕනේ නෑ. මේ ඉන්නේ නීලා. මේ ගෙදර හිටියේ නීලයි නීලගේ මහත්තයා වුණ සිකුරු සිංහයි. මේ ජෝඩුව හරිම ලෝභයි වගේම හරිම පෙරේතයි. තමන් ළඟ තිබුණු ලුණු ඇටයක්වත් වෙන කෙනෙකුට දෙන්න මේ දෙන්න කැමති වුණේ නැහැ. කෝ අර හිඟන කොල්ලා ගියාද? ඔහෙ මුකුත් දුන්නේ එහෙම නෑ නේද? අනේ පිස්සුද? මන් නම් දෙයි ලුණු ඇටයක්වත් මේ අහක යන හිඟන්නෙකුට. බොරු කෝටියක් කියලා එලව ගත්තේ බොහොම අමාරුවෙන් ඒකව. මං ගෙදර තිබුණ බත් මුට්ටියක් ටක් ගාලා හැංගුවා හාමිනේ. ඔය හිඟන්න බත් මුට්ටිය දැක්කොත් ඒකෙන් බත් ඇටයක් හරි දෙන්න වෙයි කියලා තමා මං හැංගුවේ. ඒක හොඳයි. මේ කොහෙවත් යන උන්ට දෙන්නේ මොකටද? මේ ඒක නෙමෙයි. අලුතෙන් ගෙනාපු ලුණු පැකට් එක කඩන්නත් මට ලෝභයි අනේ. ඒක හින්දා මං එහා ගෙදරට ගිහිල්ලා ටික දවසකට හරියන්න ලුණු ඩිංගක් ඉල්ලන් එන්නම්. ඒක හොඳා හාමිනේ. අපේ දේවල් මොකටද ඉවර කරගන්නේ? අනුන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්කම තියෙද්දි. මේ නීලක්කනේ. එන්න අක්කේ. මොකෝ හදිසියෙම මේ පැත්තේ. අනේ මං නිකන් නංගිය ආවේ. නංගිලවත් ටිකක් බලලා යන්න කියලා හිතාගෙන. අනේ කොච්චර එකක්ද අක්කේ? ඒකයි මේ නංගි අපේ ගෙදර ලුණු ඇටයක්වත් හොයාගන්න නෑනේ. මට මේ හොද්දකට දාගන්නවත් ලුණු ඩිංගක් නෑ නංගියේ. මම මේ ආවේ නංගියේ ලුණු ඩිංගක් ඉල්ල ගන්න කියලා හිතාගෙන. ඉන්නකෝ අක්කේ. මං අක්කට ලුණු ඩිංගක් උරේකට දාලා අරන් එන්නම්. මෙන්න අක්කේ. අක්කට මෙතන ටික දවසකට හරියන්නම ලුණු තියනවා. අනේ නංගිට පින් සිද්ධ වෙනවා. මෙහෙම ඉල්ලන් ගියාට මගේ හිතටත් හරි නෑ වගේ. මං නිසා නංගිලටත් පාඩු වෙනවා. නේද නංගියේ? අනේ ඔය ලුණු ඩිංග නම් මොකක්ද අක්කේ? අපි ඉතින් අසල්වාසියෝනේ. අපි අපිට උදව් කරගන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම් නිර්මලා නංගියේ. අනේ නංගි මේ කරපු උදව්වට නංගිට වැඩියෙන් ලැබෙන්න ඕනේ. ඇති අන්තම් ටික දවසකට ලුණු ටිකක් ලැබුණා. දැන් ඉතින් අලුත් ලුණු පැකට් එක කඩන්නේ මොකටද? මේ දුන්නු ටික ඉවර වුණාම ගිහින් වෙන ගෙදරකින් ඉල්ල ගන්න බැරියේ? මේ ඉන්නේ නිර්මලා. නිර්මලාගේ පවුලේ හිටියේ නිර්මලයි නිර්මලාගේ මහත්තයා වුණ සුමරසිරි එයාලගේ එකම දරුවා වුණ සඳලි. මේ අය දුප්පත් උනත් හරිම හොඳයි. එයාලා අවංකව ජීවත් වුණා වගේම කොච්චර අංගහිගකම් තිබුණත් තමන් ළඟ තිබුණ දේවල් අනිත් අයටත් දීලා තමයි ජීවත් වුනේ. අම්මේ අනේ මේ බලන්නකෝ මගේ ගවුම ටිකක් ඉරුණා ඊයේ සෙල්ලම් කරද්දි. අනේ මට අලුත් ගවුමක් අරන් දෙන්නකෝ අම්මේ. අනේ ඉතින් පුතාට අලුත් ගවුමක් අරන් දෙන්න අපිට මේ වෙලාවේ සල්ලි නෑනේ පුතේ. ඉන්නකෝ මම පුතාට මේ ඉරිච්ච තන ලස්සනට මහලා දෙන්නම්. ආනේ තිබුණ ඉදි කටුව කැඩුනනේ. ඔහොම
එන්නකො පුතේ. මං නීලාන්ටිලාගේ ගෙදර ගිහින් ඉක්මනට ඉඳි කටුවක් ඉල්ලගෙන එන්නම්. අනේ නීලක්කේ අපේ සඳලිගේ ගවුම ඉරිලා. මට මේ එක මහගන්නේ ඉඳි කට්ටක් ඉල්ලගන්න කියලා ආවේ. ගෙදර තිබුණ එක මගේ අතින් කැඩුනා අක්කේ. ඒකයි. ඉඳි කටු අපිටත් නෑ නංගියේ. තිබුණා නම් නංගිට නොදී ඉන්නවද? අනේ බලන්නකෝ ඒකෙත් ඇති මේ වෙලාවෙම ඉඳි කට්ටක් නැති වුණානේ. අනේ කමක් නෑ අක්කේ. මං ලීලාක්කලාගේ ගෙදරින් බලන්නම්කෝ. සමහර විට එහෙ ඇති. එහෙනම් මං ගිහින් එන්නම් අක්කේ. හරි හරි නංගියේ. ගිහින් එන්නකෝ එහෙනම්. කවුද හාමිනේ ආවේ? මේ අල්ලපු ගෙදර නිර්මලා ඇවිල්ලා ඉඳි කට්ටක් ඉල්ලනවා. ඉතින් දුන්නද හාමිනේ? අපෝ පිස්සු දෙයි. අනේ මේ අපිට නම් මේ කාටවත් ඉඳි කට්ටක්වත් නිකන් දෙන්න තරම් නම් පිස්සුවක් නෑ. මං නෑ කිව්වා. ගෙදර ඉඳි කටු පෙට්ටියක්ම තිබුණා. ඒ වුණාට ඉතින් ඒව කාට හරි දුන්නොත් ඉවර වෙනවනේ. ඒක හන්දා මං දෙන්නේ නෑ ඒව කාටවත්. ඒක හොඳා හාමිනේ. ඉඳි කටුවක්වත් මේ නිකරුණේ කාටවත් දෙන්නේ මොකටද? ගේ හරි ඒක හාල් ඇටයක්වත් ඉතුරු වෙලා නෑ අපේ මහත්තයා. අපි දැන් මොකද කරන්නේ? මහත්තයාට බැරිද එහා පැත්තේ කටු කැලේට ගිහින් කොස් ගෙඩියක්වත් හොයන් එන්න? අනේ මන්ද හාමිනේ අපේ මේ දුප්පත්කම හන්දා අර අහිංසක 6ක් 4ක් නොතේරෙන දරුවෝ දුක් විඳිනවා. අපි කවද මේ දුප්පත්කමින් මිදෙන්නද? අද කෙල්ල ගවුම ඉරාගෙන සෙල්ලම් කරන්න ගිහිල්ලා. මට කියනවා අලුත් ගවුමක් අරන් දෙන්නලු. අපිට කොහින්ද මහත්තයා අලුත් ඇඳුම් අරන් දෙන්න සල්ලි? මං ඉතින් ඉරුණ තැන මහලා දුන්නා. අපිටත් හොඳ කලක් ලබයි අපේ මහත්තයා. ඉන්නකෝ හාමිනේ මං එහෙනම් කටු කැලේට ගිහින් කොස් ගෙඩියක්වත් හොයාගෙන එන්න බලන්නම්. නැත්තම් අර අහිංසක දරුවත් බඩගින්නේනේ. අනේ දෙවියනේ ඇයි අපිව මෙහෙම දුප්පත් කළේ? මට මගේ දරු පැටියට හරියට කන්න දෙන්නවත් බැරි තරමට මං අසරණ වුණානේ. මං කොස් ගෙඩියක් හොයාගෙන නොගියොත් අද මගේ දරුවා බඩගින්නේ. අනේ දෙවියනේ ඇයි දෙවියවත් අපේ මුණ බලන්නේ නැත්තේ? ඔන්න ඉතින් සුමනසිරිගේ අඳෝනාව එතන හිටපු දෙවි කෙනෙකුට ඇහුණා. මං ඔබේ දුක් අඳෝනාව අහගෙනයි හිටියේ. ඔබ සහ ඔබේ බිරිඳ අවංකව ජීවත් වෙන හිත හොඳ අය. ඒ වගේ අයට දෙවියෝ පිහිට වෙනවා. අදින් පස්සේ ඔබේ ගැටලු සියල්ලටම පිළිතුරු ලැබේවි. මෙන්න මේ ගල් කැට 3 අරන් යන්න. මේ එක ගල් කැටයකට ඕම් ජම්බු ජම්බු ඒ ස්වාපු යයි පැවසූ විට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් දේවි. දැන් මේ රැගෙන යන්න. ඔබට යහපතක්ම වේවා. ඔන්න ඉතින් දෙවියෝ දුන්න මැජික් ගල් 3ත් අරගෙන සුමනසිරි සතුටින් ගෙදර ගියා. අනේ අපේ මහත්තයා ආවද? ඇයි පරක්කු උනේ? කොස් ගෙඩියක් වෙනුවට මේ ගල් කැට 3ක් අරන් ඇවිත් තියන්නේ මොකටද අපේ මහත්තයා? අද ඉඳන් අපිට කොස් කන්න ඕනේ නෑ හාමිනේ. අපේ දුප්පත්කම අදින් ඉවරයි. ඔන්න ඉතින් සුමනසිරි තමන්ට සිද්ධ වුණ සේරම දේවල් තමන්ගේ බිරිඳට කිව්වා. අනේ මට නම් හිතා ගන්නත් බෑ. මේක මහා ආශ්චර්යයක්. මේ දරුවා ගොඩක් වෙලා තිස්සේ බඩගින්නේ අඬනවා අපේ මහත්තයා. අපි ඉස්සෙල්ලාම කන්න දෙයක් ඉල්ලමු. ඕම් ජම්බු ජම්බු ඒ ස්වාපු අපිට කන්න රස කෑම ලැබේවා. ඔන්න ඉතින් ඒත් එක්කම මුළු මේසෙම පිරෙන රසම රස කෑම ලැබුණා. ඉතින් මේ 3 දෙනා වාඩි වෙලා සතුටින් රස කෑම කෑවා. ඊයේ හම්බ වුණ ඉතිරි ගල් කැට දෙකෙන් අපි මොනවද ඉල්ලන්නේ අපේ මහත්තයා? අපිට ඉන්න හොඳ ගෙයක් ඉල්ලමු හාමිනේ. ඔන්න ඉතින් ඒත් එක්කම මෙයාලට මාලිගාවක් වගේ ලස්සනම ලස්සන ගෙයක් ලැබුණා. ඒ වගේම මෙයාලගේ අන්තිම වරෙන් මෙයාලා ලොකුම ලොකු මැණික් ගලක් ඉන්නවා. ඒකත් ලැබුණා.
ඔන්න ඉතින් මෙයාලට ලැබුණ වටිනා මැණික විකුණලා මේ විශාල මාලිගාවක් වගේ ගෙදර මෙයාලා සතුටින් ජීවත් වුණා වගේම අනිත් අයට උදව් කරන්නත් එයාලා අමතක කළේ නැහැ. අනේ අර බලනවකෝ මිනිස්සයෝ නිර්මලා දැන් මිනිස්සුන්ටත් උදව් උපකාර කරනවා. එකපාරටම උන්දලාට මෙච්චර සල්ලියක් ලැබුණ කොහමද? මේක නම් අදහ ගන්නත් බෑ. ඉන්දි කට්ටක්වත් තිබුණ නැති මිනිස්සු දැන් ලස්සට කොඩි දාන්නේ. ඔහේ ගිහිල්ලා පොඩ්ඩක් බලනවකෝ මොකද්ද මේ වෙලා තියෙන අකරතැබ්බ කියලා. මං හෙට ගිහින් අහන්නම් හාමිනේ සුමනසිරිගෙන්. හෙට නෙමෙයි යන්නේ. අදම ගිහින් අහන්න. අනේ ඇත්තමයි මේ මිනිස්සයාටත් කිසිම උනන්දුවක් නැහනේ. ඔන්න ඉතින් හාමිනේගේ කරදරේ නිසා සිකුරුසිංහ සුමනසිරිගේ ගෙදර ගියා. අයියේ කොහොමද ඉතින්? ගොඩ දවසකින්. මල්ලි මම මේ පොඩ්ඩක් කතා කරන්න කියලා. අනේ අපිටත් කියන්නකෝ මල්ලි. මල්ලිලා මෙච්චර ඉක්මනට දියුණුනේ කොහොමද කියලා. මල්ලිලාට දැන් හොඳ සරුයි වගේ නේද? අයියා ඉතින් අපේ අසල්වාසිය හන්දා නොකියත් බෑනේ. අපි ඉතින් හංගන්නේ මොකටද? ඔන්න ඉතින් සුමනසිරි වෙච්ච සේරම සිද්ධිය සිකුරුසිංහට කිව්වා. එහෙනම් මං ගිහින් එන්නම් මල්ලියේ. හොඳයි අයියේ. පරිස්සමෙන් ගිහින් එන්නකෝ එහෙනම්. ඔන්න ඉතින් සුමනසිරිගේ කතාව අහපු සිකුරුසිංහ කෙලින්ම ගියේ සුමනසිරි දෙවියෝ දැකපු තැන හොයාගෙන. අනේ දෙවියනේ මගේ දරුවයි හාමිනේ ගෙදර බඩගින්නේ. අනේ ඇත්තමයි මට පිහිට වෙන්න කෙනෙක් නැති හැටි. දුප්පත් නිසානේ මේ සේරම දේවල්. ඔන්න ඉතින් සිකුරුසිංහගේ දුක ඇහුණ දෙවියෝ එතනට ආවා. මම ඔබේ දුක අහගෙනයි හිටියේ. ඉන්න මම ඔබටත් උදව් කරන්නම්. ඔබේ දුක්ඛඳෝනාව මගේ හද කම්පා කළා. මෙන්න මේ ගල් තුන රැගෙන ගෙදර යන්න. ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවි. නමුත් මතක තබා ගන්න. අධික ලෝභකමින් කටයුතු කළොත් මේ සියල්ලම නැසී යාවි. ඔන්න ඉතින් දෙවියෝ සිකුරුසිංහට ගල් කැට 3ක් දුන්නා වගේම බලාපොරොත්තු ඉෂ්ට කරන මන්තරෙත් කියලා දුන්නා. මේ ගල් කැට 3 ගෙදර අරන් ගියොත් මට වෙන්නේ මේ ගල් කැට වලින් හාමිනේට ඕනේ දේවල් ඉල්ලන්න. ඒක හින්දා මම මේ ගල් කැට 3ත් අරගෙන බෝට්ටුවෙන් ගඟ මැදට යනවා. එතකොට කවුරුත් දකින්නේ නෑනේ. ඔන්න ඉතින් එහෙම කියලා මේ සිකුරුසිංහ ගඟ අයිනේ නවත්තලා තිබුණ බෝට්ටුවකින් ගඟ මැදටම ගියා. මම මේකෙන් මොනවද ඉල්ලන්නේ? කොයි දේ කරන්නත් සල්ලි එපෑ. ඒක හින්දා මම රංකාසි ගොඩක් ඉල්ලනවා. ඕං ජම්බු ඒස්වා පුහ් මට රන්කාසි ගොඩක් ලැබේවා. අනිත් වරෙන් මොනවද ඉල්ලන්නේ? මේකිනුත් රංකාසිම ඉල්ලනවා. එතකොට මට මේවා විකුණලා ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්නේ. ඕං ජම්බු ඒස්වා පුහ් මට තව රන්කාසි ගොඩක් ලැබේවා. තව එක වරමයි තියෙන්නේ. ඒකෙන් මොනවද ඉල්ලන්නේ? වටින මැණික්ගල් ගොඩක් ලැබුණොත් ඒවා විකුණලා සල්ලි කරාම මගේ මුළු පරම්පරා ගානකටම ඇති වෙයි. ඒක හින්දා මැණික් ඉල්ලමු. ඕං ජම්බු ඒස්වා පුහ් මට ලොකු වටින මැණික්ගල් ගොඩක් ලැබේවා. එහෙම කියනවත් එක්කම ලොකුම මැණික්ගල් වලින් බෝට්ටුව පිරුණා වගේම මේ සේරම බර දරා ගන්න බැරුව බෝට්ටුවේ වතුරේ ගිලෙන්න පටන් ගත්තා. මේකෙන් බේරෙන්න බැරි වුණ සිකුරුසිංහ ගඟ ඇතුළටම ගිලිලා ගියා. අනේ මගේ වස්තුව. ඒ වගේම සිකුරුසිංහගේ බිරිඳ විඳවලා අන්තිමේදී මිය ගියා. ලෝභකමයි පෙරේතකමයි නිසා මේ දෙන්නටම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඔයාලා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.